යටත් විජිතකරණය හරහා සියවස් ගණනාවක් මුළුල්ලේ ලෝකය පාලනය කළ යුරෝපා බලවතුන් සියලු දෙනාම දෙවන ලෝක යුද්ධයේ නිමාවන විට සිටියේ අන්ත අසරණ අඩියකයි. සමස්ත යුරෝපයම එකම සුන්බුන් ගොඩක් බවට පත්ව තිබූ අතර යටත් විජිත පවත්වාගෙන යනවා තබා තම රටවැසියන්ගේ එදිනෙදා උවමනා එපාකම් පිරිමසාලන්නට තරම්වත් හැකියාවක් පැරණි ගෝලීය බලවතුන්ට තිබුණේ නැහැ. අක්ෂ සන්ධානයට එරෙහිව සටන් වැදුන ප්‍රමුඛතම බලවේගයන් දෙක වූ ඇමරිකාවත් සෝවියට් දේශයත් මෙම රික්තය පුරවන්නට පෙරට පැමිණියේ මෙවන් පසුබිමකයි. යුද්ධයෙන් පසුව ගොඩනැගෙන නව ලෝක පර්යාය තුළ වෙළඳපොළ ආධිපත්‍යය තමන් සතු කරගන්නටත් තම අභිමතය යටතේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ආයතන ව්‍යුහයක් නිර්මාණය කරගන්නටත් ඇමරිකානුන්ට අවශ්‍ය වුණා. සෝවියට් දේශයට අවශ්‍ය වූයේ සමාජවාදී ලෝකයක් ගොඩනැගීමට සහ නැගෙනහිර යුරෝපයෙන් බටහිර බලය තුරන් කර දමා කොමියුනිස්ට්වාදය පතුරවා හැරීමටයි. මූලෝපායන් තුළ වූ මෙකී වෙනස්කම හේතුවෙන් ආරම්භ වූ බලපොරය භූදේශපාලනය සහ වෙළඳාම වැනි ශ්‍රේෂ්ඨ තුළ පමණක් නොව විද්‍යාව හා තාක්ෂණය, සාහිත්‍ය සහ කලාව යනාදී ශ්‍රේෂ්ඨවලටද පැතිර ගියා. කෙසේ හෝ වේවා අනුගාමික රටවල් අතර කෙතරම් යුද ගැටුම් ඇවිල ගියද මෙම ලෝක බලවතුන් දෙදෙනා අතර ඍජු යුද ගැටුමක් කිසිදාක ඇවිල නොයාම විශේෂත්වයක්. නිරව යුද්ධය එසේත් නැතිනම් කෝල්ඩ් වෝ යන නාමය එම යුගයට පටබැදෙන්නට හේතුව එයයි. ලෝකය පැහැදිලි බලකඳවුරු දෙකකට බෙදා වෙන්කොට එකම යුද පිටියක් බවට පත් කළ නිරව යුද්ධය පිළිබඳ ඔබ කිසිදා නෑසූ කතාපුවතයි මේ. මෑතකාලීන ලෝක ඉතිහාසය සම්බන්ධයෙන් විමසා බලනකොට අපිට මුණගැහෙන ඉතාම වැදගත් කාල පරිච්ඡේදයක් තමයි නිරවි යුද්ධය. එහෙමත් නැත්නම් සීතල යුද්ධය කියලා හැඳින්වෙන්නේ. ඉතින් මේක ඉංග්‍රීසි භාෂාවෙන් කෝල්ඩ් වෝ කියලාත් හැඳින්වෙනවා. වර්ෂ 1947 දී ඇමරිකානු ජනපති හැරි එස් ට්‍රූමන් විසින් ඉදිරිපත් කරපු ට්‍රූමන් ඩොක්ට්‍රීන් එක එහෙමත් නැත්නම් ට්‍රූමන් ක්‍රමවේදය ක්‍රියාත්මක වීමට පටන් ගැනීමත් එක්ක තමයි පොදුවේ නිරවි යුද සමය ආරම්භ වුණ සිදුවීම හැටියට සැලකෙන්නේ. ඉතින් එතනින් ආරම්භ වෙච්ච මේ කෝල්ඩ් වෝ ඉරා එක වර්ෂ 1991 දෙසැම්බර් මාසයේ අගභාගයේදී සිද්ධ වුණ සෝවියට් දේශයේ බිඳවැටීමත් සමගින් අවසන් වුණ හැටියට තමයි සැලකෙන්නේ. ඉතින් වසර 45කට ආසන්න කාලයක් මුළුල්ලේ මුළු ලෝකයේම ප්‍රධාන බලකඳවුරු දෙකකට බෙදා වෙන් කරමින් ඇදී ගිය මේ යුගය සම්බන්ධයෙන් වන වැඩසටහන් මාලාවක පළමු වැඩසටහන තමයි මේ විදිහට අපි ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ වැඩසටහන නරඹන්නට නම් ඔයාට සිදු වෙනවා